සිත හදයි මාතනිවී මාදවලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලෝකේ ශිෂ්ටාචාර ගත වෙච්ච මිනිස්සු දියුණු මානවික බවට පත්වෙනකොට ලබාගත් ලොකුම මෙවලම තමයි මේ ශිෂ්ට සම්පන්න වෙච්ච භාෂාව. ඉතින් මේ භාෂාවෙන් කොයිතරම් අපූර්වට මිනිසුන්ගේ හිත සුවපත් කරනවද? තවත් පිටක
ඒ හිත්ම තලා පෙළෙන බද මම හිතනවා මේ භාෂා සම්මිශ්‍රණය වීමත් එක අතකින් මම හිතනවා ඊටාත්ම සුවිශේෂී අවස්ථාවක්. මම කැමති දැනගන්නට යසස්මි ගයිෂා අංක 12ගේ තරගාංකය. මම කැමති දැනගන්නට ඒකේ ගායනාව පිළිබඳව සංගීත විශාරද අලංක බණ්ඩාර පේතුමන්ගේ. යසස්මි පුතේ ඔයාගේ වයස කීයද 12යිද 12යි. 12යි ඇත්තම පුතේ ඔයාට ලස්සන හඬක් තියෙනවා රයිට් අහගෙන ඉන්න පුළුවන් හඬක් ඔයාට පුළුවන් මේ ඔඩියන්ස් එකම නිශ්ශබ්ද කරලා තියාගන්න රයිට් ඔයාට මේ ලස්සන හඬ දෙවියෝ දීලා තියෙනවා පුතේ ලස්සන ටැලන්ට් එක නමුත් පුතේ දැන් මේක තරංගයක් නිසා රයිට් මේකට අපිට අවශ්‍ය වෙනවා පුහුණු වීම රයිට් දැන් ඉස්සෙල්ලා අපි අර අහගෙන හිටියානම් කවුද අපේ හසරංගටත් අපි දුන්න ඒ ප්‍රතිචාරයේ කමෙන්ට් එක තුල ඔයාටත් තියෙනවා ඒ වගේම ඒ ටැලන්ට් එක රයිට් ක්ලාසිකල් මියුසික් එක ඔස්සේ පුතේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් රයිට් ඔයාට ටැමිල් හොඳට පුළුවන් ඔයාට සිංහල හොඳට පුළුවන් රයිට් එතකොට ඒ ටැලන්ට් එකත් එක්ක ඒ ප්‍රැක්ටිස් එකත් එක්ක යනකොට පුතේ ඔයාගේ කටහඬ තව ඔයාට හොඳට නම්‍යශීලී කරගන්න පුළුවන් රයිට් මම හිතනවා ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් පුතේ සුබ පතනවා දෙවි පිහිටයි Thank you. යසස්මි මොකද හිතෙන්නේ? මම යසස්මිට මෙහෙම කියනවා. මොකද මට ආය හමු වෙන අවස්ථාවක් මේ වෙලාවේ නැති නිසා යසස්මි දුව ඔයාට මේ සිංහල ද්‍රවිඩවා දෙකෙන්ම මේ වෙලාවේ සින්දුව තැන් දෙකකදී භාවිතා කරා. ඔයා ඒක ලස්සනට ඒ කියන්නේ ඒක ටැමිල් කියනකොට කෙනෙක්ට නිකන් අමාරුයි වගේ එකකින් නෙමෙයි ඔයා ටැමිල් කිව්වේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් භාෂා හැකියාවක් තියෙනවා හසුරවන්න. ඒක ඔයා ටැලන්ට් ඔයාට ඒක ඔයාගේ ජීවිතේට ඔයා දැන් ගන්න ඕනේ ඔයාගේ ටැලන්ට්ස් මොනවද කියලා බලලා. මට තේරෙන දෙයක් ඔයාගේ හඬ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හඬ පැතිරිච්ච හඬක්. හරි එතෙන්දී ඔයාට පුළුවන් නම් ක්ලාසිකල් ඔයාටත් මට කියන්න තියෙන්නේ ශාස්ත්‍රීය ගායනා හොඳට කැප වෙලා පුහුණු වෙන්න. එතකොට ඔයාට ඇත්තටම ඔයාට හිතා ගන්න බැරි වෙයි ඔයා ඉදිරියට කොච්චර හොඳට මේක හැදෑරීම තුලින් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක. මං ඊටාම ආදරෙන් මගේම දුවෙක්ට කියනවා වගේම මං කියන්නේ ඒකයි පුතේ මේ හොඳ හඬක් තියෙනවා ඔයාට.